හරි අපි නිව්ටන්ගේ පළවෙනි නියමය සාකච්ඡා කරා. නිව්ටන්ගේ දෙවන නියමය සාකච්ඡා කරා. අද අපි නිව්ටන්ගේ තුන්වෙනි නියමය ගැන කතා කරමු. මම කිව්ව හැම වෙලේම නිව්ටන්ගේ නියම ගැන සහ විද්‍යාවේ විවිධ නියම සාකච්ඡා කරනකොට මේවා මේ අපි එදිනෙදා සංසිද්ධිත් එක්ක බද්ධ කරගන්න ඕනේ. දැන් අපි අනිත් විෂයන් වගේ නෙවෙයි විද්‍යාව දැන් ගොඩාක් ළමයිට විද්‍යාව අමාරුලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ විද්‍යාව විෂය ගොඩක් අය හිතන්නේ මේක අපිට සමීප නෑ කියලා. දැන් අනිත් විෂයන් ගත්තාම ගොඩක් ඒවා සමීපයිනේ. දැන් සිංහල නම් අපි පත්‍රයක් කියවනකොට පොතක් බලනකොට බෝඩ් එකක අකුරු කියවනකොට අපිට සිංහල සමීප වෙනවා. බුද්ධ ආගම විෂය ගත්තොත් එහෙම දහම් පාසල් යනවා. පොයේ දවසට සිල් ගන්නවා. එතකොට මේ විෂයන් බුද්ධ ආගම සමීප වෙනවා. හැබැයි විද්‍යාව කියන විෂය දරුවන්ට සමීප නෑ කියලා හිතුවට විද්‍යාව විෂයත් අපිට ඉතාම සමීප සබ්ජෙක්ට් එකක්. හැබැයි අපි ඒක මේ සමීප කරගෙන නෑ. මොකද විද්‍යාව ගත්තොත් එහෙම සියලුම නියමයන්, සියලුම දේවල්, සියලුම තියරි අපේ ප්‍රායෝගික කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි එදිනදා ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් හිතන්න ගහකින් ගෙඩියක් බිමට වැටෙනකොට ඒක ගුරුත්වාකර්ෂණ බලය අදාළ සංසිද්ධිය. බස් එකකට නැගලා බස් එක අද්දනකොට අපි පිටිපස්සට විසිවෙන එක නිව්ටන්ගේ පළවෙනි නියමයේ සම්බන්ධ සංසිද්ධිය. බස් එක යනකොට බ්‍රේක් ගහනකොට අපි ඉස්සරහට විසිවෙනවා. නිව්ටන්ගේ පළවෙනි නියමය. සමහර වෙලාවට බයික් එකක් රේස් කරනකොට බයික් එකකට නැගලා රේස් කරනකොට නිව්ටන්ගේ දෙවන නියමය. තුවක්කුවකින් වෙඩි තියනකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඔරුවක් පිටිපස්සට හබල් ගහනකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඉතින් මේ වගේ නියම ගොඩක් අපිට මේ සමාජයේ එදිනදා ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට අපිත් එක්ක සමීප වෙනවා. හැබැයි අපි ඒවා විද්‍යාව කියලා ඉගෙන ගන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි නිතරම උත්සාහ කරන්න ඕනේ විද්‍යාව ඉගෙන ගන්නකොට මේ සමාජයේ සිදුවන සිද්ධීන් අපේ සබ්ජෙක්ට් එකට සමීප කරගන්න. ඉතින් අපි නිව්ටන්ගේ තුන්වෙනි නියමය ඉගෙන ගැනීම සඳහා අපි පොඩි සංසිද්ධියක් අපි කතා කරමු. දැන් මම මේකෙදි ගන්නවා මේ ලහිරු කියලා දරුවෙක්. දැන් එයාගේ තාත්තත් එක්ක දවසක් ඔරු පදින්න යනවා. දැන් මේ ලහිරු මෙයාගේ තාත්තත් එක්ක මෙයා දඟකාර ළමෙක්. මෙයාගේ තාත්තත් එක්ක ඔරුව පදින්න යනවා. එතන මේ ලහිරු දැන් තාත්තත් එක්ක ගිහිල්ලා ඔරුව පැදලා ඇවිල්ලා මෙයා කරන්නේ මෙන්න මේ ඔරුවේ ඉඳලා මෙයා ගොඩබිමට ඉවුරට වේගෙන් පයින්නෝ. එතකොට මෙයා ඔරුවේ ඉඳලා වේගෙන් ගොඩබිමට පයින්නකොට හරි අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. එතෙන්දි වෙන්නේ මෙන්න මේ ඔරුව එයා දකිනවා මෙයා ගොඩබිමට පැනලා බැලුවම් පස්සේ මේ ඔරුව පිටිපස්සට වේගෙන් ගමන් කරනවා. බලන්න එතෙන්දි මොකක්ද උනේ කියලා එයා තාත්තෙන් අහනවා මම ඉස්සරහට නිපැන්නේ. ඇයි මේ ඔරුව පිටිපස්සට ගියේ කියලා අහනවා. එතකොට තාත්තා hina වෙලා කියනවා ඔයා ඉස්සරහට පයින්නකොට ඔයා ඔරුවට පිටිපස්සට පයින් ගහනවා. එතකොට ඔරුව මොකද කරන්නේ? ඔයා ඉස්සරහට තල්ලු කරනවා. දැන් මෙතන කොච්චර ලස්සනට නිව්ටන්ගේ තුන්වෙනි නියමය පැහැදිලි වෙනවද කියලා බලන්න. දැන් මෙතෙන්දී ක්‍රියාව මොකද්ද? ක්‍රියාව තමයි මේ ලහිරු පාද වලින් ඔරුවට පිටිපස්සට පයින් ගහනවා. ඉස්සරහට පයින්න ඕනි නම් එයා පිටිපස්සට පයින් ගහනවා. එතකොට ඔරුව මොකද කරන්නේ? ලහිරුව ඉස්සරහට තල්ලු කරනවා. එතකොට මේක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ තියෙනවා ක්‍රියාව සහ අනිත් එක ප්‍රතික්‍රියාව. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. එතකොට මෙන්න මේ සංසිද්ධියේ ක්‍රියාව මොකද්ද? ලහිරු ඔරුවට පිටුපසට
පාදයෙන් ගැසීම. නැත්නම් පිටුපසට පාදයෙන් තල්ලු කිරීම. ක්‍රියාව. ප්‍රතික්‍රියාව මොකද්ද? ඔරුව විසින් ලහිරුව ඉදිරියට තල්ලු කිරීම. ඒතර මෙන්න මේක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙතෙන්ට අපි සම්බන්ධ කරගන්න විදිය. ඉතින් නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ මොකද්ද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. ඉතින් මේක කොච්චර අවස්ථාවලදී මේක තියෙනවද බලන්න අපේ පරිසරයේ කොච්චර අවස්ථාවලදී මේ පරිසරය තුල අපිට දැක් ගන්න ලැබෙනවද බලන්න. දැන් තුවක්කුවකින් වෙඩි තියනකොට උණ්ඩේ ඉස්සරහට යනවා. ඒතර ඊට සමානවම තුවක්කුව මොකද වෙන්නේ? පිටිපස්සට විසි වෙනවා. එතකොට එතනක් තියෙනවා උණ්ඩේ ඉදිරියට යන එක තමයි ක්‍රියාව. තුවක්කුව පිටුපසට එන එක තමයි ප්‍රතික්‍රියාව. මේක ලොකු විශාලම දැන් අපි සමහර ලාවට දකිනවා ෆිල්ම් වල නේද? හින්දි ෆිල්ම් වල එහෙම අපි දකිනවා ශාරුක් ඛාන්ලා එහෙම නේද? අත් දෙකට පිස්තෝල දෙකක් අරගෙන උඩින් පයින් ගමන් මෙහෙම වෙඩි තියනවා. හැබැයි ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නේ? පිස්තෝලකින් වෙඩි තියන උණ්ඩේ ඉස්සරහට යනකොට ඉතා දැඩි බලයකින් තුවක්කුව පිටිපසට විසිනවා. එතකොට පිස්තෝලෙන් හරි පහසුවෙන් වෙඩි තියන්න බෑ. පිස්තෝලේ ඉතා ලොකු බලයකින් පිටිපස්සට එනවා. එහෙනම් මේක හොඳට තදින් අල්ල ගන්න ඕනේ. ෆිල්ම් වල එහෙම ඔය උණ්ඩ යන්නේ නැති ඒ වගේ තමයි වෙඩි තියන්නේ. ඒකයි ඒවා එහෙම පහසුවෙන් වෙඩි තියන්නේ. එහෙම නැත්තම් ලොකු බලයක් පිටිපස්සට එන හින්දා හයියෙන් මේක අල්ල ගන්න. ඔරුවක පිටිපස්සට හබල් ගහනකොට ඔරුව ඉදිරියට ගමන් කරනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ සිද්ධිය. රොකට්ටුවක දැවුණු වායුව පහළට එනකොට රොකට්ටුව ඉහළට ගමන් කරනවා. මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ සංසිද්ධිය. ඒතර අපිට බැලූ බැල්මට සෑම තැනකම අපිට පේනවා මේ නිව්ටන් නියම විවිධ අවස්ථාවලදී දක්නට ලැබෙනවා. මේ සංසිද්ධිය ගැන බලනකොට ඔයාලා මේ නිව්ටන් නියම අවබෝධ කරගන්න පුළුවන්. ඒතර ඔයාලා හැම වෙලේම උත්සාහ කරන්න මේ විද්‍යාවේ මොනවා හරි නියමයක් මොකක් හරි තියරයක් ඉගෙන ගන්නකොට ඒක ඔයාලගේ එදිනදා ජීවිතයේ තියෙන විවිධ සංසිද්ධි එක්ක සම්බන්ධ කරලා ඉගෙන ගන්න. එතකොට ඔයාලට ඒක අමතක වෙන්නේ නැහැ සහ ඒක අවබෝධ වෙනවා. මේක විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පහසු වෙනවා. නැතුව මේ නියම කටපාඩම් කරගෙන ඔළුවට දාගත්තයි කියලා ඔයාලට පාඩම් කරනවා. කටපාඩම් කරගෙන ඔළුවට දාගන්නවා. හැබැයි විභාගෙ ලියන්න ගියාම මේ වගේ විභාගෙ ලියන්න බෑ. මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි කටපාඩම් කරපු කරුණු නෙවෙයි දැන් අහන්නේ. දැන් ඒ නියම තියරි විද්‍යාවේ විවිධ සම්බන්ධ දේවල් අවබෝධ වුණාද කියලා තමයි අහන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලා නිතරම විද්‍යාව ඉගෙන ගන්නකොට ඒ කරුණු අවබෝධ කරගන්න උත්සාහ කරන්න.